Hello boys, welcome back to my another gameplay video. So මොකද වෙන්නේ නේද වගේ මට සාදරයෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් අද මම ගෙනලා තියෙන ඕගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක්. ඉතින් ගොඩක් කට්ටිය crack game download කරනවා. ඉතින් සමහරක් ඒවා වෛරස් සිටන් තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලෝ PC එක ගොඩක් slow වෙන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි බලමු කොහොම සාර්ථකව සමහරක් game තියෙනවා GB ගානක් download කරලා ඒක සාමාන්‍යයෙන් play කරන්න යද්දි error එනවා. ඒ වගේ error කිසිම එකක් නැතුව මෙන්න මේ software එකේ හරිද ඉතින් මෙන්න මේක ඉතින් මේ වීඩියෝ කොහොම වෙයිද දන්නේ මේ වෙලා තියෙන්න පුළුවන් හරිද අවුලක් නැහැ මේ අපි එන වැඩි කතා නැතුව යන් ඉතින් මේක තමයි මගේ first video එක අනිවාර්යෙන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඊට පස්සේ තියෙන bell notification එක all කරලා තියාගන්න මේ වගේ ගොඩක් වීඩියෝ වල ඉස්සරහට බලන්න එනවා වැඩි කතා නැතුව යන් ඉතින් අනිවාර්යෙන් මේක like දාගෙන යන්න like 10ක් දාමු 10 තමයි හරිද ඉතින් අවුලක් නැහැ මේක 10 දිනේ බලන්න 10ට හරි like 10ක් දාන්න යන්න වීඩියෝ හොඳ නැහැ ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ ඕගොල්ලෝ යන්න ඕනේ ඕගොල්ලෝ settings වලට මේ වගේ settings වලට යන්න ඊට පස්සේ software වලට ගිහිල්ලා security එකට ගිහිල්ලා virus guard එක off කරගන්න ඕනේ හරිද off කරා කියලා බය වෙන්න එපා මේ කිසි මේකක් වෙන්නේ නැහැ හරිද ඒකින්ද බය වෙන්න එපා virus guard එක ඔය තියෙන off කරන්න කිසිම දෙයක් වෙන්නේ නැහැ බය වෙන්න එපා ඒකින්ද මම පට ගාලා කරන් යනවා හරිද සමහරක් වෙලාවට වචන මිස් වෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ ඊට පස්සේ ඔක ඔය විදිහට hide කරගන්න හරිද ඔක ඔය විදිහට hide කරගන්න ඊට පස්සේ යන්න ඕගොල්ලෝ game එක download කරගත්ත තැනට හරිද මම කියන්නේ මේ download කරගත්ත අය download කරන වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න මම ඒකත් ගේන්න. ඊට ඔතන තියෙනවා setup එක ඊට පස්සේ ඒක yes දෙන්න. ඒක off කරලා දාමු ඊට පස්සේ ඔයගොල්ලෝ location එක දෙන්න. ඔයගොල්ලෝ කැමති folder එකට මම නම් ඒ folder එකටම දෙනවා හරිද? ඊට පස්සේ මෙන්න මේක ඉතින් අනිවාර්යෙන් ওই DirectX කියන එක අයින් වෙලා තිබ්බොත් ඒක ටික් එක දාගන්න ඊට පස්සේ යට තියෙන ඒවා ටික් එක දාගන්න ඊට පස්සේ ආයෙ වෙනස් කරන්න යන්න එපා හරිද? ඔය වීඩියෝ එක වෙන්න විදිහටම ඔක්කොම හදාගන්න. ඊට පස්සේ උතන install කියන එක දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට ටික වෙලාවකින් ওই වීඩියෝ එක ඕගොල්ලන්ට ඒ කියන්නේ උතන පොඩ්ඩක් මේක export වෙනවා. හරිද? export වෙනවා. ඉතින් බලන් ඉමු හරිද? එනකම් බලන් ඉන්න ඕ වෙනකම් බලන් ඉන්න. ඒ වගේම ඉතින් මේ තව ඉස්සරහට මගේ ගේමින් channel එක පටන් ගන්න තියෙනවා. ඉතින් මම ඒක මේ channel එකකින් කියන්නම් එහෙම වුණොත් අනිවාර්යෙන් ඒකට support එකක් දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ගේමින් channel එකක් තියෙන්නේ ගේම් ගන්න තමයි තියෙන්නේ. හරිද? ඒකේ මම face cam එකක් අරන් ඉන්න බලන්න. හරිද? ගොඩක් කරුවලා ඒකයි face cam ගේන්නේ නැත්තේ. ඊට පස්සේ මම ඔක install වුණාට පස්සේ ඔතන තමයි පැය ගාණක් විතර download වෙනවා. හරිද? ඉතින් මම මෙතනින් cut කරලා ඔයගොල්ලන්ට ඉතුරු ටික පෙන්නන්න. ඉතින් ඉන්ස්ටෝල් වුණාට පස්සේ බලන්න ඔයගොල්ලෝ දැන් ඩවුන්ලෝඩ් ඉවරයි හරිද? හරි ඩවුන්ලෝඩ් ඉවරුණාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ යන virus guard වලට ගිහලා virus guard off කරගන්න. on කරගන්න. හරිද? ඒක on කරගන්න off කරලා තියෙන ඒවා. just on කරගෙන ඊට පස්සේ දෙපාරක් විතර බලන්න මේ on ද කියලා. හරිද? ඔක්කොම ටික on කරගන්න. just on කරගෙන ඇවිල්ලා මෙතන finish කියන එක දෙන්න. finish කියන එක දුන්නාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා හරි ගොඩක් ඇවිල්ලා ඔගේ ඕම යනවා. හරිද? උතන වැරදි එහෙම આવොත් එහෙම fail. හරිද? ඒ කියන්නේ fail උතන හරි එන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් Far Cry 3 වගේ download කරද්දී එක වැරද්දක් වගේ එනවා. හරිද? මේ ඔය software එකකින් download කරද්දී. හරිද? නම කියන්න බෑ. නම කිව්වොත් මේ වෙයි කියලා මං හිතනවා. හරිද? ඒකින්ද ඊට පස්සේ ඉතින් ඕක install වෙනකන් ඉන්න තමයි තියෙන්නේ. හරිද? ඒකින්ද මං ඒකේ නම කියන්න නැති ඉන්න. හරිද? මේ මං කතා කරේ Far Cry එක ගැන. ඊට පස්සේ එක වැරද්දක් එනවා. වැරදි එකක් හෝ දෙකක් විතර එනවා. හරිද? ඒ දෙකක් ආවට එක ගණන් ගන්න එපා. මොකද මේ Far Cry එකේ මේ blood එක තියෙන Far Cry එකේ දෙකමනේ තියෙන්නේ crack download කරගන්න. ඒකින්ද ඒ දෙකම මේ
දෙකෙන් එකයි සපෝට් කරන්න අරක සපෝට් කරන්න හරි ඊට පස්සේ මේ විදිහට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි ඊට පස්සේ මෙන්න මේ ඕකේ ෆයිල්ස් ඕකේ කියලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ DirectX කියන එක එනවා ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඕනේ ඊට පස්සේ ඕගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඉතින් මේ DirectX එක අනිවාර්යෙන් ඕගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න ඒක ඕකට හරිද කෝකටත් හොඳයි කියන්නේ අනිවාර්යෙන් ඒක දාගන්න නැත්නම් ගේම් එක වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන් ඊට පස්සේ ওই විදිහට ඕක ඉන්ස්ටෝල් වෙනවා හරි ඊට පස්සේ ඔන්න ඔයගේ වාට එන MB ගණනක් එක්ක ඊට පස්සේ ඒක next දෙන්න next දෙන්න ඉතින් පොඩ්ඩක් slow වෙන්න පුළුවන් ඒක ඉතින් මගේ PC requirements අනුහාරිද ඊළසෝ විදිහට ඕක ඩවුන්ලෝඩ් වෙනවා මං හිතන්නේ ඩවුන්ලෝඩ් වෙනවා ඩවුන්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ නම් අපි හම්බෙමු හරි දැන් ඉතින් අන්තිම ටිකේ තියෙන්නේ හරි අන්තිම විනාඩි කිහිපේ තියෙන්නේ විනාඩි කිහිපයක් තාම ලෝඩ් වෙනවා පට්ට යන්න ඒ විනාඩි කිහිපය ලෝඩ් වෙනවා තාම හරි ඩවුන්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ ඔන්න ඒ වගේ ෆිනිෂ් කියලා එකක් ඒ කෙලින්ම ෆිනිෂ් කියලා හරිද මේ එකක්වත් මම මිස් කරලා නැහැ ඕක ටික් එක දාලා එතන හිර වුණානේ ටික් එක දාලා ඉන්ස්ටෝල් කියන එක බලන්න හරිද ඕගොල්ලෝ ඉන්ස්ටෝල් වෙයි මගේ නම් ඉන්ස්ටෝල් දුන්නේ නැහැ ඊට පස්සේ ඕක ක්ලෝස් කරලා දාන්න ඊට පස්සේ ඕක ක්ලෝස් කරලා දාන්න හරි ඊට පස්සේ ඔන්න ඔයගේ දෙපාරක් විතර ඔබලා ක්ලෝස් කරාම ඒක හරියනවා ඊට පස්සේ මේ වගේ එකක් හරි ඊට පස්සේ ඕක ක්ලෝස් කරලා දාන්න ඒක ඉච්චර ගණන් ගන්න එපා ඒක ක්ලෝස් කරලා දාන්න ඊට පස්සේ අපේ ගේම් එක දැන් තමයි ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි හරිද දැන් ඉතින් ඕපන් කරන්න එපා මේ විදිහට ක්ලෝස් කරලා දාන්න ඊට පස්සේ ඔක වෙබ් එකකට ඊට පස්සේ ඒක අයින් කරලා දාන්න හරි ඊට පස්සේ දැන් ගේම් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි අපි බලමු ඕපන් කරලා ගේම් එක වැඩද කියලා ඔටෝ ඕපන් වෙනවා ඉතින් පළවෙනි පාර ඕපන් වෙද්දි පොඩ්ඩක් මේ වෙන්න පුළුවන් එක නම් ගන්න එපා හරිද පළවෙනි පාර විතරයි මොකද මේ ඉන්ස්ටෝල් කරපු ගමන් හින්දා ඊට පස්සේ PC එක රීස්ටාර්ට් පාරක් දාලා ගේම් එක ඕපන් කරලා බලන්න හරිද දැන්ටමත් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි හරිද ඔයාලගේ හොඳ PC එකක් තියෙනවා නම් සාමාන්‍ය වගේ ඉක්මනට මේ වෙයි ඉතින් පේන ඇති කිසිම එකක් නැතුව ගේම් එක රන් වුණා හරිද එච්චරයි ඉතින් ගේම් එක සුපිරියටම තියෙනවා මේ වගේ ගේම් එකේ ගේම් ප්ලේ වීඩියෝස් ඒ වගේ තව එකේ ගේම් තියෙන ඒ වගේ ගේම් ප්ලේ වීඩියෝස් උත් ගේන්නම් හරිද එහෙනම් අද ගේම් වීඩියෝ එක ඉවරයි එහෙනම් අනිවාර්යෙන් subscribe කරන්න එහෙනම් අද අපි ගිහින් එන්න bye bye